Ruby. Ana gode. Gom do ate. Dari amma ke business වැඩ. ඒක ගන්න business වැඩ ඒව කරනවානේ. දැන් මේ ආවා ටවුන් එකට ගියාරි ටවුන් එකේ ඉන්නේ. මම මේක බැලුවා මේ AC blower එක අද වැඩ කරා හොඳට මේ. මේවට වැඩ කරනවා දැන් blower එක. අපිට AC හදා ගන්න තමයි ඊළඟට මම මේ plan කරන්නේ මේකේ. මම මේ blower එක දැම්මම ඇතුලේ dust එක වගේ මීයෝ කිවිලා එක පාට ආවා පුළුවන්. දැන් හොඳට වැඩනේ. පුළුවන් එනවද? blower එක වැඩ. මේක ඕකේනේ. මේ බ්ලූටූත් තියෙනවනේ. නෙවෙයි. Wi-Fi. ඕකේ නැත්නම් පාන්දර 3:00යි. අවසානයේ යාරි හන්දියේ තියෙනවා මේ සිම් කඩයක් තියෙනවා. 24 hours open. එතනට එන කේබල් එක. ඒක නමට ඇරුණා නේනවා. පාන්දර 3:00 පිට යන උදේ යනවා රත්නපුරේ කියන අම්මයි ගෙදර අම්මෝ ඒ පොඩ්ඩක් දාලා ඉන්න මොන හොයදීත් නැහැ අපි සුනිදලා වදේ ගත්තා දැන් අපේ ගෙදර ආපු ගමන් නිකන් ෂූට් එකක් කරන්න හිතනවා අම්මයි ගෙදර රත්නපුරේ අද මං ආවා අපේ අම්මයි ගෙදර. මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා කැමරාවෙන්. ඒ ටිකත් මම මේක එඩිට් කරනකොට දාන්නම්. මම දැන් ඉන්නේ මේ රත්නපුරේ ඉඳලා ආපහු තියාහාරිය පැත්තට යන ගම. අම්මා ඉතින් මාස 2-3 සැරයක් මෙහෙ එනවනේ මාස 4කින් විතර මෙහෙ ආවේ නැති හින්දා මම මේ එක්කන් ඇවිල්ලා දාලා ගෙදර මාස 4ක් විතර වහලා දාලා දූවිලි වැහිලා ගන්න දෙයක් නැහැ නේ පොඩි ගේ එයා බොහොම අමාරුවෙන් හදාගත්ත ගේ ඉතින් තමන්ගේ තැන කියන හැඟීම තියෙනවනේ.
ඒ නිසා මං ඇවිල්ලා එයාව දාලා යන ගමන් බඩගින්නක් තියෙනවා. දැන් කොහේ හරි අතලා රයිස් එකක් කන්න හිතනවා මට. හොඳ රයිස් එකක් කන්න ඕනේ අප්පා. මේ අජිත් මේ වාහනේ පොඩි සද්දයක් එනවා ජියර් බොක්ස් එක පැත්තෙන් සරසර ගාලා. අවුලක් නැන්නා රැනින් වලට නම්. ඒක පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ අප්පා. ඔබනේ ඔය බාස් වලට වැඩක් දුන්නා මොන් හරියට කරන්නේ නැහැ. මම මොනවා හරි කන ගමන් අහපව් එන්න. බඩගිනියනේ බඩගින්නට මොකවත් කියෙවෙන්නේ නැහැ. පෙනෙල කොලයි කරපිංචයි අගුරු කෑල්ලක් එක්ක. ඉතින් කලගෙඩිය හන්දියේ කඩයක් තියෙන එක මගේ. මේ තමයි අපේ අම්මා හදපු ගෙදර. රත්නපුරේ ඉන්නේ. මේන්ද ඔත්තිය ගන්න Ruby මෙයා හදන කෑම මෙයාගේ කෑම අමුතු කෑම කණ්ඩ වෙලා තියන්නට නේද නේද රූබි ස්ට්‍රෝබෙරි ඇවිල්ලා ඉන්නේ යක්කලා තියෙනවා ආයුර්වේදයට මෙහා පැත්තේ මේ ආයුර්වේද මම හිතන හොස්ටල් එක පේන්නේ ඊට මෙහා පැත්තේ තියෙනවා හෙළබුජුන් වගේ පොඩි අවුට්ලට් එකක් මේ හෙළබුජුන් එකේ නෙවෙයි හෝම් මේඩ් ෆුඩ් එතන අම්මලා වගේ එතන ලයිව් හදලා දෙන්නේ ඉතින් මම බැලුවා මේ හරි අපිට ඔපචුනිටි එකක් තියෙනවද කියලා මේක දාන්න බලමු කොහොමද වෙන්නේ කියලා මම මේ මගේ වෙබ්සයිට් එක පරණ වෙබ්සයිට් එක එක්ස්පයර් වෙලා දුන්නේ ඩොමේන් එක. ඒක මම නෙවෙයි ඇක්සස් කරේ අතට. ඊට පස්සේ මට හිතුණා Wix එකෙන් මේ සයිට් එකක් ඩොමේන් එකක් අරගෙන ඉවරලා සයිට් එක හදන්න. මම මේ AI එකත් එක්ක කතා කර ඉන්ස්ට්‍රක්ෂන් අරගෙන Wix එකේ vishabuddha.com කියන සයිට් එක ඩිසයින් කරන ගමන් මේ බලමු කොහොමද වෙන්නේ කියලා. බැංකුවේ ඇතුලේ ඉන්නේ ස්ටේට්මන්ට් එක. මේ මම බැංකුවට යන්න හදන්නේ රූබි. මං ගිහිල්ලා එනකන් ඉන්න ඈ. හොඳේ? හාද? ඉන්න ඈ. ඔර ගෙඩියා. මං ගිහිල්ලා එන්න. මම බැංකුවට යනවා. සම්පත් බැංකුවට මගේ කෝපරේට් account එක තියෙන එකනේ. මේ ගේට් එක ගන්න ඕනේ. බිස්නස් වැඩ වලට ගේට් එක ගන්න ඕනේ. ඒ නිසා බැංකුවට යනවා ස්ටේට්මන්ට් එකක් ගන්න. අද මේ කවුරුත් නැහැ.
අම්මත් නෑ. මම විතරයි ඉන්නේ. රිසිනා දැන් වල දාලා ඒ ඔක්කොම වොෂින් මැෂින් එකට දාලා හොද ගන්න ඕනේ. අන්නවා මම නැතුණා වෙන්නේ මේ ලෝඩ් එකක් තියෙනවා. ඔක්කොම වොෂින් මැෂින් දාන්න ඕනේ මට ගියාද. තැන් වල දාලා. එහෙම තමයි ඉතින් බිසි ලයිෆ් වුණා සාමාන්‍ය විදිහේ. අපු ගන්නත් ඕනේ උදේ ලයිව් එකෙන් පස්සේ තත්ත්වය අද දවසේ මේ ලාස්ට් වීක් එකේ vlog එක දාන්න ඕනේ. දැන් මේ වීක් එක මේ අද බදාදා ඒ හින්දා මේ බදාදා මේ අදත් මේකත් එක තුනේ උඩක් තියෙනවා මේ හැමතැනම තනකොළ කපන්නයි අරවට මේවට ඔක්කොම වොෂින් මැෂින් දාලා සුද්ධ කරගන්න ඕනේ. මම මේ හොයන රිදි හොදන කුඩු ලික්විඩ් ආත නැත්තේ යනවා නේ ඒකේ මම තමසට කාලේ ගෙනත් දෙන්න ඉන්නවා කඩේ යන්නත් ඕනේ. හරි ටික ඔක්කොම දාන්න තුරුන හරි ලික්විඩ් තමයි හරි. හරි අපි යාට ඒ දෙන දේ ඉතුරු ටික කරමු. මේක මගේ පස්සෙන්මයි මේ වරන්ඩු. මේ හැමතැනම ඉතින් එක හිටියත් 100ක් හිටියා වගේ තමයි. මේ ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. හරි. තනකොළ ටික නම් කැපුවා. මිදි වෙලක් තියෙනවා. මිදි වෙල හැදිලා හොඳට. මේ දා ගිසතිය හදපු තැන පොඩ්ඩක් ගියේ තනකොළ කපනකොට තලේ වද්දලා ආය වතුර ලීක් වෙන එක දැන් ආයම්තුන් හදන්න වෙලා. වැඩි ඉවර කරේ නෑ වාගෙට. මේ මම පිටිපස්සේ ඉන්නේ. මේ වැස්සට මේ ගස් ටික හොඳට හැදිලා මේ බලන්න. මේ රත් කීල් ගහක් හොඳටම හැදිලා. වැස්සට මේ හැපැත්තේ ගෙදර මේ අලිකට පිට ගහක් තුන ඒක කඩන් වැටිලා ඉවරලා. තාප්පි කඩුණාද ඒක හදලත් නෑ තාම මේ කට්ටිය. පොල් ටිකක් තියෙනවා. හොයන්නකෝ ඒ ටික අයින් කළා එතන කපලා නෑනේ. උදේ ලයිව් එක කරේ මෙතනනේ. බිම මේ මල් වැටිලා. ජම්බු මල්. ජම්බු හැදුනහමත් මම පෙන්නන්න. කුරුල්ලන්ටත් මම දැම්ම කෑම. වතුර එක අයින් කරන්න බැරුණානේ. වතුර එකක් තියලා ගියාද? වතුර එකක් තියලා යන්න ඕනේ කේම. එන එකෝ කපුටෝ ගහලා එනං අර කැවුම් මුංගුලි මේ පොංගලනේ උන් කන්නේ. මේකට වතුර ටිකක් පුරවමු. කලටි මේ ගෙදරින් ගෙනාපු එදා
රත්නපුරේ ගිහිල්ලා එහෙන් කඩාගත්තේ. මේක ඇවිල්ලා කුරුල්ලෝ නානවා. ටිකේට වන්න ඕනේ. Ruby, man, good boy. Go in, Duvalin. Huh? Good. Huh? Uncle. Namudad. Huh? Namud. Hurry. කුරුල්ලන්ට ජොලිය තියෙන මේක නාද්දි. සිරාවට මට එහෙම හිතෙනවා. බයිසිකලේ බැටරි බෑලා ඒක හදා ගන්න ඕනේ. හොඳට තස් කරන්න ඕනේ. මේ දිග දාන්න බැරුණානේ. මේ සීට් එකක් දාමු නේද අපරාධී එකක් දාන්න බැරුණා. රුබි මෙට්ටේ තවුවට දාමු. මේක ඊළඟ වටේට එයා යනවා. එයාටත් පොඩි මේ බලන්න කුස්සිය දැන් මෙතන පිටිපස්සේ මම සාමාන්‍යයෙන් වැඩ කරනකොට ඉස්සලම් සුද්ධ කරන්නේ මෙතන. ඒ කියන්නේ අන්තිමට සුද්ධ කරන තැන තමයි මම මෙතන සුද්ධ කරන්නේ. දැන් මෙතන බලා ගන්නවා මම වැඩේ කරලා ඉවරනාට පස්සේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම කලින් තිබිච්ච විදිය දැන් තියෙන විදිය බලා ගන්න. දැන් පිළිවෙලයිනේ. අක්‍රමවත් නැහැ අවශ්‍ය ටික ඒ විදිහට තියෙනවා. ඕන කුස්සිය. මේකත් අස් කරන්න ඕනේ.